guys, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම අද අලුත් අවුරුද්ද සමරන්න ඇති කියලා මම හිතනවා. මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම මම අද සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. හදෙන්න අලුත් අවුරුද්ද පටන් ගන්න දවස් 3-4කට කලින් වගේ ගෙවල් අස් කරන්න පටන් ගත්තා. රස කරලා අවුරුදු කැවිලි එහෙම හදන්න තමයි අපි දැන් යන්නේ. මුලින්ම අපේ නංගි දොඩල හදන්න පටන් ගත්තා. මේ ෆස්ට් ටයිම් තමයි හැදුවේ. මයි නංගි අච්චාරුවකුයි බටු මෝජුකුයි හැදුවා. අච්චාරුව හදලා ඉවරන ගමන් වීඩියෝ කරන්නත් අමතක වුණා. කාලේ හැම ඉවරුණාට පස්සේ තමයි මේ වීඩියෝ කරන්න මතක් වුණේ. මම කිරි ටොෆී හැදුවා. හැබැයි පළවෙනි වතාවට හැදුවේ හිතුවට වඩා හොඳට ආවා. මම මේක හදන්න ගත්තේ ටින් කිරි පොඩි ටින් එකකුයි, සීනි ග්‍රෑම් 300කුයි, බටර් මේස හැඳි 3කුයි, වැනිලා තේ හැඳි 2කුයි අරගෙන. ඔයාලා කිරි ටොෆී එක හදාගන්න කලින් මේ ට්‍රේ එකේ බටර් ගාලා ඒක ලෑස්ති කරලා තියාගන්න. මුලින්ම ඔයාලා ටින් කිරි ටික වාදනයකට දාගන්න. ඊට පස්සේ ඔයාලා ටින් එකට වතුර භාගයක් එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ ඒ භාජනයටම ඒ වතුර ටිකත් එකතු කරගන්න. සීනි ටිකත් ඒකටම එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ හොඳටම කලවම් කරගත්තට පස්සේ භාජනය ලිපෙන් තියාගන්න ඕනේ. ලිප අඩු ගින්දරේ තමයි තියාගන්න ඕනේ. ලිපේ තියාගත්තට පස්සේ ඔයාලා හරි පදම එනකම්ම මේ විදිහට හැදි ගන්න ඕනේ. ඒ අතරේ අපේ අම්මා මොන් කැවුම් දෙවෙනි පාරටත් හදනවා. විනාඩි 10කට 15කට පස්සේ වැන්දා ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. මේ වෙලාවේදී කිරි ටොෆී එක උක් වෙලා තියෙන්නේ. එතකොටම අපි බටර් මේස හැඳි එකක් දාගත්තා. වාජනේ වටිය ටික එකට එකතු වෙනකම්ම අපි මේ විදිහට හැඳි ගන්න ඕනේ එක දිගටම. මේ ගානට එනකම්ම මේක හැඳි ගන්න ඕනේ. මේ වෙද්දි නම් මට හදලා ඉවර කරන්න විනාඩි 40ක් 45ක් වගේ ගියා. ඊට පස්සේ මිශ්‍රණය ඉක්මනින්ම ට්‍රේ එකට දාගන්න ඕනේ. ගල් වෙන්නේ නැතුව තුනී කරගන්න. ඒකට ඉතුරු ඇස්ට්‍රා ටිකත් අපි එකතු කරගත්තා. මම හිතන්නේ මීට කලින් ලිපෙන් බා ගන්න ඕනේ. මට පොඩ්ඩක් වෙලා ගියා. ඒ වුණාට එහෙම කිසි අවුලක් නැහැ. මේ කිරි ටොෆී එක හොඳට ඇවිත් තිබුණා. ඒ ගමම මම කිරි ටොෆී එක කපා ගත්තා. මෙන්න මේ විදිහට තමයි මම කිරි ටොෆී එක හදාගත්තේ.
අද තමා අලුත් අවුරුද්ද. ඉතින් අපි දැන් යමු කිරි උතුරවන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි අලුත් අවුරුදු චාරිත්‍ර ටික කරලා ඉවර කරේ. මම හිතනවා මේ අවුරුද්දේ ඔයාලට පුළුවන් විදිහට හැමෝම අලුත් අවුරුද්ද ලස්සනට සමරන්න ඇති කියලා. ඉතින් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු.